සුදු සඳරැස් එයනෙකදෙන් පායාවි මහදීරය සුබහන් සුදු සඳරැස් තොප්පිය දාගෙන ඉන්න. තොප්පිය දාගෙන ඉන්න කෑම ගන්න තැනට. මේ මොනවද හදන්නේ? පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? අද උන්න ලෙල්ලටම ගිහිල්ලා. මොකෝ මේ ලෙල්ලටම ගියේ? ලෙල්ලටම ගියා නෙවෙයි. මේ මොනවාද? මේ ආලු කෙසෙල්කම් පොතු. මේ මොනවාද? මේ වැටකොළ පොතු. ඉතින් මොකද? ලෙල්ලටම ගියා කියලා පිස්සුද? ඇයි? ලෙල්ලට ගියා කියලා අපහාස කරන්න එපා. මේකෙත් හොඳ ආහාරයක්, ගුණාත්මක ආහාරයක්. මං ඔයාට අද කියලා දෙන්නම් දුව. මේ එළවලු එහෙම ගණන් කාලෙනේ. කිසි දෙයක් වීසි කරන්න ඕනේ නැහැ. අපි රසට හදාගමු. ලෙලි නෙවෙයි. ඔයා ඉල්ල කයි. ඇත්තද? ඔන්න බලන්න. දැන් මේ අලු කෙසෙල් ගෙඩි ලෙලි සිහිනියට කපා පතකට තබන්න. පසකට තබන්න. එතකොට වැටකොළු ලෙලි සිහිනියකට කපා පසෙකට තැබ්. ඔය කොහෙද තියන්නේ? පසකට තිබ්බා. මේවා පැත්තකින් තියන්න. දැන් අපි මේකට බොම්බයි ලූණු ගෙඩි භාගයක්. වැඩි ඕනේ නෑ පුතා. ඔන්න ඔහොම ලියාගෙන බලන්න අත කැපෙයි. ලියාගෙන අපි යනවා. ඒකට අපි රතු ලූණු ගෙඩි දෙකකුත් අලුතෙන් හාමු කරනවා. වර්ග ටිකක් දාන්නේ. හේතුවක් තියෙනවා දරුවෝ. මේ රතු ලූණු වල පොඩි ගුණයක් තියෙනවා. එතකොට බොම්බයි ලූණු වල රසයක් තියෙනවා. වෙනසක් තියෙනවා, හැඩයක් තියෙනවා. මේ ඔක්කොම මේ විදියට දාලා තෙල් ලිප තියෙනවා. හරිද? බොහොම ලෙහෙසි, බොහොම පහසුයි. ගින්දර පාලනයක් කරන්නේ නැද්ද ඕකේ? මද ගින්දරට තිබ්බේ. දැන් මේ දෙක කවලම් කරන්නකෝ භාජනයක් අරගෙන. මේකට දාන්න. අයියෝ මේ වතුර දාලානේ. මිරිකලා ගන්න. දොට මිරිකලා. මේ වතුර දැම්මේ? ඒ කහට පිපෙනවට. දැන් නම් ප්‍රශ්න ගොඩක් අහනවා අපේ කෙල්ල. දැන් මේ කහට දැන් මෙතෙන් දැම්මම කහට පිපිවේ. අයියා ඇති වුණොත් එහෙ මොකද කරන්නේ? නෑ අපි ටක් ගාලා ඒකට දානවා කහ කුඩු ස්වල්පයක්. කහ කුඩු ස්වල්පයක් දමා මේක පසකින් තියෙනවා. ඒකත් පසකින් තියෙන. ඔන්න අපි මිරිස් කුඩු මෙතන තියෙනවා. තේ හැඳි දෙකක් පමණ ඔන්න දානවා. මේකත් මේකට හාමු කරන්න. ඒකේ වතුර නෑ. ඒකේ මිරිකලා ගත්තනේ මං. දැන් අපි රස කරන්න මොනවද දාන්නේ? උඹලා කඩ මේස හැඳි දෙකක් පමණ දාන්න. වැඩි නැද්ද? නෑ රස ගන්න ඕනේනේ. ලුණුත් ස්වල්පයක් දමා පදමට උණ්ඩ තෙල් රත් වෙලා. දැන් අපි මේ තෙල් ඇද්ද? තෙල් ඇති වැඩි දාන්න හොඳ නෑ පුතා. ප්‍රෙෂර් එකටත් හොඳ නෑ. ඔන්න දැන් මේක අනාගෙන යමුද? හොඳට අනන්න. ඔන්න කරපිංච ටිකක් දැන්. හැන්දක් ගන්න ඉක්මනින්. හැන්දක්. පොල් කටු හැන්ද. දැන් ඕක තවත් රස කරන්න අපි මොකද්ද කරන්නේ? මේකට මේ අපි තක්කාලි පෙති කිහිපයකුත් යොදනවා. මේක මෙහෙම කරලා මේ උයන් නිසා රස බලමුනේ. ඔව් කමක් නැහැ. ආලුණු ඇති. දැන් කොහොමද ඔය අපහාස කර හැටි ලෙලි වලට? තාම ඉතින් රහ දන්නේ නැහනේ. ඔන්න බලන්න දැන් මේ ගුණ තියෙන ආහාර හරි රහයිනේ. ඒකනේ කියන්නේ අද කොච්චර ගණන්ද දරුවෝ එළවලු. අපේ ගෘහිණියන්ට කොහොමද හැඩ? ඔන්න දැන් අපි මේ සියලු දේ තෙලට හලනවා. මොකද කරන්නේ? හලනවා තෙලට. තෙලට හලලා අපි ඔන්න හැඳි ගානවා. කොහොමද සුවඳ? අම්මා. මේක මේ කෑමක් නෙමෙයි. මෙහි කෑමක් නෙවෙයි නම් කොහොමද වැටකොළු ලෙල්ලයි කෙසෙල් ගෙඩි ලෙල්ලයි. මේක කිව්වම මෙහි කෑමක් නෙවෙයි කියයි. ඔන්න දරුවෝ මද ගින්නේ තබන්න ඕන. මද ගින්නේ. හරිද? දැන් ඕක කන්නේ මොනවත් එක්කද? මේක කන්න පුළුවන් බත් එක්ක. මේක කන්න පුළුවන් පාන්. පාන් පෙති දෙකක් මැද්දට බටර් ටිකක් ගාලා මෙන්න මේන් ටිකක් තියලා කොහොම තලලා දෙකට කපලා කාලා බලන්න ඕනේ. ටෝස්ට් එකකට හොඳ ඇතිනේ. කියලා වැඩක් නැහැ. මෙන්න මේ විදියට අපි අහක දාන දේවල් වලින් අපි කෑම හදාගත්තොත් අහක යනවද? නෑනේ. ඉතුරු වෙනව නේද? ඔව්.
දැන් කොහොමද අපහාස කරේ? විනාඩි කීයක් විතර ඕක ඔය විනාඩි 2ක් විතර යනකොට තැම්බිලා ඉවරයි දරුවෝ. ඔය බලන්න. හැබැයි මතක තියාගන්න මේ කොළ පාට, අමු කොළ පාටෙන් තමයි අපි මේ කෑම මේ අමු කොළ පාට ගතිය ගන්න නම් ඔව් දැන් ඕකේ තියෙන වහන්න ඕනේ නෑ නේද? නෑ ඒ වුණාට අපි චුට්ටක් මදගින්නේ තැම්බෙන්නනේ මේක. කාලා බලන්නකෝ. නරක නෑ. නරක නෑ නෙමෙයි හොඳටම හොඳයි. හොඳටම හොඳයි. කෝ ගන්න මොකද්ද? කෑම එක ලෑස්ති කරන්න. ඔයාට මොනවද දැන් හිතෙන්නේ මේ වගේ තව හදන්න? දැන් මේ ඒ කියන්නේ ලෙලි ආහාර නේද? ඔව්. කෙසෙල් ලෙලි තියෙනවා, අඹ ලෙලි තියෙනවා. එතකොට මේ පිපිඤ්ඤා ලෙලි තියෙනවා. එතකොට අඹ අනේ ලෙලි තියෙනවා. මෝඩ කෙල්ල. ලෙලිනේ. එහෙම ලෙලි තියෙන පළියට ඔක්කොම ලෙලි හදන්න නැහැ නේ පොල් ලෙලිත් හොද්දක් හදන්න බැරිය. හදන්න පිස්සු කියවන ඕන රෙද්ද කෑල්ල ගන්න මෙන්න මේ ලෙලි කැටකරි කීටිය මම හිතුවා ලෙලිම තමයි කියලා. ගෝ අල්ලන්න. මොනවද උනේ? වලන් අල්ලන රෙදි කෑල්ල. අර එතරම් ටිකක් තියෙනවා. ඔන්න බලන්න. දැන් අපි මේක මෙහෙම බාලා අපි දානවා මේක බොහොම අපූර්වට. ඔන්න රෙසිපි එක. මේ තමයි අලුතෙන්ම හොයාගත්ත සොයා ගැනිල්ලක්. පාභාගයත් මේ බලන්න. මේ තමයි අපේ කොමඩි කුකරි. සුසියන් උදයා. ඕගොල්ලෝ අදත් ඕනම තැනක ඇවිදලා ඉන්න. කාන්සියට මාන්සියට හදාගන්න මෙන්න ආහාරය. ලෙලි ලෙලි. හොඩ්ඩයි බටයි.